ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට මෙන්න මේ Vextron එකේ එන්ජින් බේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අර Mercedes Benz වාහනවල වගේම අර මේ එන්ජින් කවර් එකක් අපිට ඒකට වගේම බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. හරි කොහොම හරි 2 liter inline 4 turbocharged diesel engine එකක් තමයි අපිට මෙන්න මේ වාහනෙන් බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් මේ වාහනේ අපිට 155 horsepower generate කර ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම 360 newton meter torque එක 4500 වගේ rpm එකදී generate කර ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි දන්නවා diesel වාහන වලට එනකොට torque එක පොඩ්ඩක් කොහොමත් සෑහෙන වැඩි විදිහට අපිට බලා ගන්න හම්බ වෙනවා. ඉතින් ඊට අමතරව අපිට සාමාන්‍ය 173 km/h වගේ top speed එකක් මේ වාහනෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මම ඔයගොල්ලන්ට කිව්වනේ අර මේ Mercedes Benz parts මේකෙදි අපිට තියෙනවා කියලා. ඉතින් මෙයාගේ transmission එක 5 speed අපි Mercedes Benz කට්ටියද කියනකොට 5G tronic කියලා තමයි අපි කියන්නේ. ඉතින් අන්නේ කියන 5G tronic transmission එක තමයි අපිට මෙන්න මේ වාහනේ බලා ගන්න හම්බ වෙන්නේ. ඒ වගේම all wheel drive train එකක් අපිට මෙන්න මේ වාහනෙන් හම්බෙලා තියෙනවා. ඉතින් fuel consumption වලට එනකොට අපිට සාමාන්‍යයෙන් city limits වල 8ක් ඊට පස්සේ long distance කරනකොට සාමාන්‍යයෙන් 10 km/h වගේ fuel consumption එක තමයි බලා ගන්න හම්බ වෙන්නේ. ඊට අමතරව සාමාන්‍යයෙන් අපිට 78 liter වගේ diesel tank එකක් මෙන්න මේ වාහනේ බලා ගන්න පුළුවන්. ඉතින් every 5000 km මේ වාහනේ service කළ යුතුමයි. ඊට අමතරව අපිට සාමාන්‍යයෙන් රුපියල් 35000 විතර මුදලක් මෙන්න මේ වාහනය හොඳම තත්ත්වයෙන් තියාගන්න ගත කළ යුතු වෙනවා. ඉතින්